අද අපි කතා කරමු request methods වල ඉතුරු part එක. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී get සහ post කියන දෙන කොහොමද implement කරන්නේ කියලා බැලුවා Spring project එකක් ඇතුළේදී. අද අපි බලනවා කොහොමද අපි ගාව save කරලා තියෙන user කෙනෙක්ව අපි update කරන්නේ සහ delete කරන්නේ කොහොමද කියලා බලනවා. ඉතින් ඒකටත් අපිට methods දෙකක් තියෙනවා. අපි මුලින්ම controller level එකකින් වැඩේ පටන් ගමු. අපේ කලින් කෝඩ් එක තියෙන get mapping එක තියෙනවා post mapping එක තියෙනවා. ඉතින් මම update එක මුලින්ම කරන්නම්. put mapping එකක් මම මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ public update වුණ user මම response කරනවා. update user කියලා method එක අපි හදාගමු. මේ විදිහට. ඊට පස්සේ දැන් update කරන්න නම් අපි දැනගන්න ඕනේ මොන userද අපි update කරන්න යන්නේ කියලා. ඉතින් ඒකට අපිට කරන්න පුළුවන් අපිට use කරන්න පුළුවන් path variable එකක්. right එතකොට path variable එකක් අපි පාවිච්චි කරලා මම දාගන්නවා integer id එක ගන්නවා. right integer id එක ගන්නවා. ඉතින් මේ විදියට කියලා විතරක් බෑ path variable එකක් කියන එක. අපි put mapping එකෙත් කියන්න ඕනේ double quotes දාලා slash එකක් එක්ක මෙන්න මේ විදියට curly bracket එකක් එක්ක මගේ path variable එකේ placeholder එක මොකක්ද? දැන් id කියන නමින් එක ගන්න. ඉතින් මේ placeholder එක මේ විදියට මම දාගන්නවා මෙතන. put mapping එකේ path variable එකක් කියන්නේ request එකේ path එකේම අවසාන slash එකක් එක අපි අදාලා id එකක් ගහනවා. right id එකක් අපි දාලා ඉවනවා. ඒ id එක අපි අල්ල ගන්නවා මෙතනින්. ඒක path variable කියන කැටගරි එකෙන් තමයි අපි අල්ලගන්නේ. ඊට පස්සේ කමාවක් දාලා දැන් අපි අප්ඩේට් කරන්න ඕනි කෙනාව request body එකක් විදියට අරගන්නවා user object එකක්. ඒතර ඔන්න user කෙනෙක් ඉන්නවා. ඒතර ඔය විදියට අපිට පුළුවන් put mapping එක හදාගන්න. මේ තියෙන path variable එක add path variable කියලා දාලා integer id එකක් ගන්නවා. ඉතින් මේ නම් දෙක සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් වෙනස් දෙකක් දානවා. path variable එකේ bracket දෙක දාලා මෙතන අපි path එකේ දාලා තියෙන name එක placeholder එක අපිට මෙතන දාගන්න පුළුවන්. right ඊට පස්සේ දැන් අපේ user service එකේ තාම update user කියලා function එකක් නැහැ. ඉතින් ඒ method එක අපි implement කරගමු. මම එනවා user service එකට. ඇවිල්ලා හදාගන්නවා public. මේකෙත් user කෙනෙක්ව return කරනවා update කරපු user update user කියලා මම මේ විදිහට method එකක් හදාගන්නවා. මේ method එකට අපි input කරගන්න ඕනේ integer එකක් id එක. අනිත් එක තමයි user object එකක්. id එකක් සහ user object එකක් අපි මේ විදිහට මෙයාට input කරගන්නවා. right. එතකොට update user එකේදී අපි පළවෙනියටම බලන්න ඕනේ අපේ user service එක ඇතුලේ තියෙන user list එකේ අපිට මෙන්න මේ විදිහට user කෙනෙක් ඉන්නවද කියලා නේද? හරි user කෙනෙක් ඉන්නවද කියලා බලන්න ඕනේ. right. user කෙනෙක් ඉන්නවද කියලා අපි check කරන්න පුළුවන් අපිට user list එකෙන් අපි stream use කරමු. stream Java streams use කරමු. මට filter කරන්න පුළුවන් user ගේ u.get id කියන එක මම equals ද කියලා බලනවා අපිට හම්බෙලා තියෙන id එක. ඉතින් අපිට පුළුවන් find first කියලා දීලා පළවෙනි user object එක මට ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතන optional user object එකක් තමයි හම්බෙන්නේ. මෙතන තේරෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. right මම usr කියලා මේ විදිහට අල්ල ගන්නම්. අපේ optional user. right optionally තමයි තියෙන්නේ. ඉතින් අපිට මේක check කරන්න පුළුවන් if එකක් දාලා මේ usr කියන නැත්නම් optionally අපිට හම්බෙච්ච කෙනාගේ ඇත්තටම user කෙනෙක් ඉන්නවද කියලා. right එතකොට is present කියලා අපි ගත්තා. අරගෙන මම මොකද කරන්නේ usr.get එකක් මට දාන්න පුළුවන්. දැන් අපි දන්නවා අනිවාර්යයෙන්ම මෙතන user object එකක් තියෙනවා. ඉතින් අපි මොකද කරන්නේ set name කියලා අරගෙන user ගේ අපේ අලුත් name එක මම get name එකක් දාලා මේ විදිහට අරගන්නවා. ඒතර user කියන්නේ අපිට request එකත් එක්ක ආපු කෙනා usr කියන අපි list එකෙන් ගත්ත කෙනා. right එතකොට is present ද කියලා බැලුවා. එහෙමනම් usr.get එකක් දාලා set name එකක් දැම්මා. ඊට පස්සේ අවසානට මට කරන්න පුළුවන් return කරන්න පුළුවන් usr.get එකක්. හැබැයි මේ විදිහට දානවට වැඩිය අපි මෙන්න මේ set name එක මෙතනින් අරගෙන get කරන කෙනාවම user variable එකක් විදිහට තියාගන්න. user found කියලා. ත්‍රයාගේ තමයි set name එක මම මේ විදිහට set කරගන්න. ඊට පස්සේ මම එයාව return කරගෙන තියෙනවා. එතකොට දැන්
අපේ මෙතඩ් එක already almost අපි implement කරන් තියෙනවා find කරගත්තා තියෙනවද බැලුවා තියෙනවා නම් අරගෙන name එක update කරලා return කරා. ඒතර හැබැයි if එක වැඩ කරේ නැත්නම් ඒ කියන්නේ යම්කිසි විදියකින් මෙන්න මේ is present එක false වුණොත් එතනදී මම return කරනවා null. කියන්නේ කිසිම object එකක් නැහැ. right මොකුත් නැති විදියට මම null return කරනවා. ඉතින් update user කියන method එක අපි මේ විදිහට implement කරගත්තා. right. ඒතර user control එකේදී මම මොකද කරන්නේ return එකක් දාගන්නවා user service dot update user. මම මේකට pass කරන්න ඕනේ id එක සහ user object එක. right. ඒතර ඔන්න ඔය විදිහට මට පුළුවන් put mapping එක හදාගන්න. අපි බලමු මෙයා වැඩ කරනවද කියලා. මම අපේ application එක restart කරගන්නවා. ඔන්න ඉතින් අපිට started කියලා බලා ගන්න පුළුවන් application එක start වෙලා තියෙනවා. right අපේ application එක start වුණා. දැන් අපි postman එකට ගිහිල්ලා බලමු. request එකක් මම අලුතෙන් හදා ගන්නවා. දැන් අපි request method එක put right put කියලා දාගන්නේ localhost 8080/api/v1/usersම තමයි. හැබැයි දැන් මෙතනදී අපේ URL එක පොඩ්ඩක් වෙනස් වෙනවා. මොකද /1 කියලා දෙන්න ඕනේ. මොකද මගේ user ගේ ID එක මම කියන්න ඕනේ. මොන userද මම අප්ඩේට් කරන්න යන්නේ කියලා. හැබැයි මට දැන් මෙතනදී අප්ඩේට් කරන්න කලින් අපි දන්නවනේ අපි රීස්ටාර්ට් එකක් දැම්මට පස්සේ තියෙන users ලොක්කම නැති වෙනවා කියලා. අපි users ලා කීපයක් සේව් කරමු. right මම මුලින්ම මව සේව් කරා. සහන් කියලා කෙනෙක්ව ID එක 2 කියලා මම සේව් කරගන්නවා. 3 කියලා මම අපි දාගමු කනිෂ්ක කියලා user කෙනෙක්. right ඊට පස්සේ දැන් අපිට ඕනනම් ගිහිල්ලා get එක දාලා බලන්න පුළුවන් මේ කට්ටියව සේව් වෙලා තියෙනවද හරියට කියලා. 1 2 3 කියලා තියෙනවා. ඉතින් අපි දැන් යනවා put එකට. අපි දැන් හදාගත්ත API මෙතනදී මම මොකද කරන්නේ users ලගේ /1 කියලා එකක් දීලා තියෙනවා. මේ /1 කියන එක ගත්තොත් මේ තියෙන user ගේ ID එක 1 කියන්නේ. මේක 2 කියලා තිබ්බොත් දෙවෙනි user ව තමයි මෙයා refer කරන්නේ. ඉතින් මම පළවෙනි කෙනාගේ body එකට ගිහිල්ලා මේකේ raw JSON එකක් මම යවන්න ඕනේ. අපි බැලුවා මතක ඇති. user object එකක් මේත් එක්ක යවන්න ඕනේ. ඉතින් ID එක මම මෙතන pass කරන එක කියලා. මේක JSON විදියට තියෙන්න ඕනේ. ඊට පස්සේ name එක මම අලුත් name එක තමයි මම දාන්නේ. right අලුතෙන් name එක තමයි දාන්නේ. මම මෙතනින් පූජිත 1 2 3 කියලා වගේ name එකක් දාගන්න. නැත්නම් අපි පූජිත ඉරෝෂ කියලාම දාගමු. එතකොට දැන් මගේ තියෙන්නේ නිකම්ම පූජිත කියලා. මම මේකේ put එක call කරොත් මට අලුත් නමත් එක්ක user object එකක් හම්බෙලා තිනවා 200 okay එකක් තමයි මට හම්බුනේ. get mapping එක call කරොත් ඔන්න මට බලා ගන්න පුළුවන් දැන් users ලා 3 දෙනාම ඉන්නවා. හැබැයි පළවෙනි user ගේ නම අපිට successfully update වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. right ඊට පස්සේ අපි දෙවෙනි කෙනාවත් පොඩ්ඩක් වෙනස් කරමු බලන්න. සහන් කියලා තියෙන්නේ. right සහන් පෙරේරා කියලා මම මේක වෙනස් කරනවා. පෙරේරා. ඔන්න send කරලා මට අප්ඩේට් වුණා කියලා බලා ගන්න පුළුවන්. මම මේක රිෆ්‍රෙෂ් කරලා බැලුවොත් ඔන්න මට බලා ගන්න පුළුවන් සහන් පෙරේරා කියලා සහන්ගේ නම අප්ඩේට් වෙලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනියා ඉන්නවා. ඒතර අපිට අවශ්‍ය නම් මෙතනදී ID එක අපි දැම්මේ නැතුත් කමන්නේ. තුන්වෙනියා ඉන්නවා. තුන්වෙනියට අපි තියෙන්නේ කනිෂ්ක කියලා. right කනිෂ්ක හේරත් කියලා මම මේ විදිහට දාගෙන send කරනවා. send කරලා refresh කරලා මම මම ඇවිල්ලා send කරලා මම get එකට ඇවිල්ලා send කරලා බලනවා request එකක්. ඔන්න මගේ නම් තුන ලස්සනට update වෙලා තිනවා. ඒ කියන්නේ අපේ put mapping එක නැත්තම් user කෙනෙක්ව update කරනවා කියන part එක අපි හරියට කරගෙන තියෙනවා. right මෙතනින් පස්සේ අපිට තියෙන්නේ delete කරන්න විදියක් බලන්න. right delete කරන්නේ කොහොමද? අපිට තියෙනවා delete mapping කියලා එකක්. ඒතර ඒකෙත් මම ගන්න ඕනේ ID එකක් නේද? delete කරන්න යන්නේ කවුද කියලා ගන්නවා. right මම දා ගන්නවා public void delete user. ඊට පස්සේ මම මෙතන ගන්න ඕනේ path variable එකෙන් integer එකක් ID එක. ඒතර ඔයාලා දකින්න ඇති දැන් delete mapping එකට මම void කියලා තමයි දාගත්තේ. දැන් කලින් තිබ්බ හැම එකටම මගේ return type එකක් තිබුණා user හරි user list එකක් හරි. හැබැයි delete එකට මම void කියලා දාගන්න හේතුවක් තියෙනවා. මොකද delete කරාට පස්සේ user අපිට තවදුරටත් නැහැනේ.
ඒ නිසා අපි void එකක් තමයි යවන්නේ. මේකෙදි සක්සස් වුණාද ෆේල් වුණාද කියලා අපි බලාගෙන සාමාන්‍යයෙන් ස්ටේටස් කෝඩ් එක පාවිච්චි කළා 200 එකක් එනවා කියන්නේ අපි දන්නවා රික්වෙස්ට් එක සක්සස්. රයිට්. හරි. ඔන්න ඉතින් delete control එකේ තියෙන method එක අපි හදාගත්තා. හැබැයි user service එක අපි හදාගෙන නැහැ. අපි ඒකත් හදාගමු. update එකට පහලින් මම දාගන්නවා public void delete user. මෙතනදී මම ගන්න ඕනේ integer එකක් id. right. ඊට පස්සේ දැන් delete user කියලා integer එකක් ගත්තට පස්සේ මම මුලින්ම කරන්න ඕනේ අපි කලින් කරා වගේම user list එකෙන් search කරලා බලන්න ඕනේ මොකක් කරන්නද? අපේ user ඉන්නවද කියලා. ඉතින් අපිට ඒකට ලස්සන method එකක් තියෙනවා. remove if කියලා එකක් තියෙනවා. ඉතින් remove if එකේදී මොකද කරන්නේ? user වරගෙන මම මෙතනදී filter කරන criteria එක දෙන්න ඕනේ equals ද කියලා බලනවා id එකට. right. එතකොට user list එකෙන් මම මොකද කරන්නේ? remove if එකක් දාලා තියෙනවා. මෙතනදී අපිට remove වුණාද නැද්ද කියලා ඕනම් බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට boolean එකක් return කරනවා. right. මම මේ විදිහට remove කරගන්න logic එක දාගත්තා. මම එනවා user control එකට ඇවිල්ලා user service dot delete user කියන එකට id එක pass කරගන්නවා අපිට path variable එකෙන් හම්බෙනවා. right. අපි මේකත් check කරලා බලමු. මම මේ විදිහට application එක run කරා. අපිට බලා ගන්න පුළුවන් මෙයා run වෙනවා. right. started කියලා ආවට පස්සේ මම යනවා අපේ postman එකට. postman එකට ඇවිල්ලා අලුත් request එකක් හදාගෙන දැන් මගේ request type එක මොකක්ද? delete. right. delete එක ගත්තොත් localhost 8080/api/v1/users ස්ලෑෂ් එකක් දාලා id එකක් දෙන්න ඕනේ. අපි දන්නවා path variable එක කියන්නේ මේක. හරි. දැනුත් අපි application එක restart කරපු නිසා අපි ගාව එක user කෙනෙක්වත් නැහැ. ඉතින් මම මේ විදිහට අපේ usersලා තුන් දෙනා ආයි පාරක් මම save කරගන්නවා. right. 2 කියලා දාගත්තා. සහන් කියන user දාගන්නවා. 3 කියන කෙනා කනිෂ්ක කියලා මම මේ විදිහට save කරගන්නවා. අපි get එකට ගිහිල්ලා බලුවොත් මට මෙන්න මේ විදිහට usersලා තුන් දෙනා බලා ගන්න පුළුවන්. right. මම මෙතනදී මෙන්න මේ දෙවෙනි userව delete කරන්න try කරනවා. මම මොකද කරන්නේ? delete request එකක් දාගන්නවා. මගේ id එක 2 කියලා තමයි මම pass කරන්නේ. මම send කරලා බලනවා. මට එනවා හැබැයි 200 okay එකක් නේද? අපි දන්නවා දැන් response එකක් නැහැ void කියන්නේ අපි response එකක් දෙන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි status code එකක් තියෙනවා. 200 එකක් ආවා කියන්නේ almost අපේ user delete වෙලා තියෙනෝනේ. අපි බලමු get request එකට ගිහිලා send එකක් යවලා අන්න දැන් මට බලා ගන්න පුළුවන් id එක 1 වෙන කෙනා සහ 3 වෙන කෙනා විතරයි. ඉතින් අපි තුන්වෙනියවත් delete කරලා බලමු. 3 කියලා දාලා send කරා. ඉතින් id එක 3 වෙන කෙනත් අපිට මෙන්න මේ විදිහට delete වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. right. එතකොට දැන් අපි delete එක සහ update එක හදාගන්නේ ඔන්න ඔය විදිහට delete එකට අපි delete mapping එකක්ම use කරනවා. update කරන්න put mapping එකක් පාවිච්චි කරනවා. user service එකේදී අපි list එකක් පාවිච්චි කරලා පොඩි service එකක් තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට හම්බෙන videos වලදී බලමු මේ service එක මේ විදිහට පාවිච්චි කරන්නේ නැතුව අපි කොහොමද Spring Data JP එක database integration එකක් කරලා අපේ service එක ලස්සනට හදාගන්නේ කියලා බලමු. user නිකන් class එකක් module එකක් විදිහට තියාගන්න නැතුව entity එකක් විදිහට ලස්සනට database mapping එකක් එක කොහොමද මේ වැඩේ අපි කරන්නේ කියලා ඉස්සරහ වීඩියෝ එකකදී බලමු. ඉතින් මේ විදිහට තමයි අපි සරලවම controller layer එක සහ service layer එක implement කරගන්නේ. මේ තියෙන සරල example එකක් අපි කොහොමද මෙයාලව සාමාන්‍යයෙන් CRUD operations ටික අපි මෙතනදී කරලා බලුවා. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.